සබරගමුවේ සුන්දර බෙලිහුල් ඔය පසු කරලා නන්පේරියල් වතුයායේ ඉහළටම ඇදෙන පටු මාර්ගයේ ගමන් කරද්දි හමුවන සුවිශේෂීම නැවතුම්පොළ තමයි මේ. අඩි 5000කටත් වඩා උසකින් පිහිටි මේ අශ්වලාඩමක හැඩයගත් අපූර්ව වංගුව තමයි බේකර්ස් බෙන්. මේ වංගුවට බේකර්ස් බෙන් යන නම ලැබිලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික වතුපාලකයෙක් වුණ ජෝර්ජ් බේකර් මහතා නිසා. ජනප්‍රවාදයට අනුව දවසක් ඔහු තමන්ගේ ආදරණීය අශ්වයා පිටේ මේ වංගුව පසු කරද්දී සිදු වූ අනතුරකින් අශ්වයා මිය ගොස් තිබෙනවා. තම හිතවත් අශ්වයා සිහිවීම පිණිස බේකර් මහතා මේ වංගුව අසල කුඩා ස්මාරකයක් ඉදිකළ බව පැවසෙනවා. මෙහි සිට බලන විට පහළින් පෙනෙන සමනැල වැව ජලාශය, බලංගොඩ නගරය සහ දුරින් පෙනෙන දකුණු පළාතේ දර්ශන ඇත්තටම මනස්කාන්තයි. වතුයාය මැදින් වැටී ඇති මේ පටු මාර්ගයේ වංගු 30කට වඩා තිබුණත් 23 වෙනි වංගුව ලෙස හැඳින්වෙන මේ ස්ථානය සංචාරකයින් අතර අතිශය ජනප්‍රියයි. නිරන්තරයෙන් මීදුමෙන් වැසී යන මේ ඉසව්ව නිහඬ බවත් සුන්දරත්වයත් සොයන අයට පාරාදීසයක්. නන්පේරියල් යන ඔයා මේ ඉතිහාසගත සුන්දරත්වය අත්විඳින්න අමතක කරන්න එපා.